ඉතින් ආයිබෝවන් හැමෝටම සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා වෙල්මයින්ඩ් විත් මී YouTube channel එකට. ඉතින් ගේමක් ගහලා කට්ටක් කාලා ජීවිතේ ගොඩ යන්න බලාගෙන ඉන්න කෙල්ලෝ කොල්ලන්ට ආච්චිලා සීලාට පුංචිලා මාමලාට ඔක්කොටම ගැලපෙන විදියට හදපු channel එකක් තමයි මේක. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අද මාතෘකාවට බහිමු. හරි. අද මාතෘකාව තමයි ඇයි අපි සාර්ථක වෙන්නේ නැත්තේ. මේක තමයි අද ටොපික් එක. සාර්ථකත්වය කියලා ගත්තාම ඒක මහා සංකීර්ණ මාතෘකාවක්. බට් සෑම මනුස්සෙක්ම කැමති දියුණු වෙලා හොඳ ජීවිතයක් ගත කරන්න. ඉතින් ඒකට ගැලපෙන ඉතින් හැමෝම කැමති නේද ඉතින් දියුණු වෙලා හොඳ ජීවිතයක් ගත කරන්න. ඉතින් ඒකට අඩිතාලමක් වශයෙන් අපි අද අපේ අත්දැකීම් මැසුරෙන් පොඩි කතිකාවතක් හදමු, ගොඩනගමු. එන්න යමු. හරි. මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. ඔයාටත් ඔයාගෙම කියලා පොඩි කාලේ ඉඳලා ගොඩනැගුණු හීන බලාපොරොත්තු ටිකක් තිබුණා නේද? ඇත්ත වශයෙන්ම තිබුණා. ඔව් ඒක ඇත්ත. මටත් එහෙම තිබුණා. ඒ හීන ටිකට ඔයා ගියාද? මම මේක ඔයාගෙන් අහන ප්‍රශ්නයක්. ඒ හීන ටිකට ඔයා ගියාද? බහුතරයේ උත්තරය තමයි නැහැ. තාමත් මට යන්න බැරි වුණා. නැත්තම් තවත් සමහරෙක් කියයි ඔව් මම ඒ හීනට ගියා. නැත්තම් තවත් සමහරෙක් කියයි මම ඒ හීනට තාමත් යන ගමන් ඉන්නේ. ඔන්න ඔය උත්තර ටිකනේ තියෙන්නේ නේ. එහෙමනේ. හරි. ඒක තමයි උත්තරය. අන්න ඒ අය වෙනුවෙනුයි මම මේ අද මාතෘකාව කතා කරන්නේ. හරිද? මේවයි. ඔයාගේ ජීවිතයට ඇප්ලයි කරන්න ඕනි පළවෙනි දෙයක් තමයි බය නැතුව අත්හදා බැලීමේ පුරුද්දක් හදාගන්න ඕනි. බය නැතුව අත්හදා බැලීමේ පුරුද්දක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ සමාජ විරෝධී කටයුතු නෙමෙයි. මොකද සමාජ විරෝධී කටයුතු කරලත් අත්හදා බැලීම් කරන්න පුළුවන්. එහෙම දෙයක් නෙමෙයි මම අදහස් කරන්නේ. සමාජ විරෝධී නොවන, අන් අයට හිංසාකාරී නොවන කිසියම් වූ කාර්යයක් තමන්ගේ මේක මෙහෙම වෙන්නත් පුළුවන්. ඒක ඔයා කැමතිම දේ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් එකම දේ වෙන්නත් පුළුවන්. ඒත් try කරන්න. අනිවාර්යයෙන්ම මේක තමයි වැදගත්ම දෙයක් මේක. ඔයාගේ ජීවිතයට ඇප්ලයි කරන්න ඕනි පළවෙනි දෙයක් තමයි මේක. බය නැතුව අත්හදා බැලීමේ පුරුද්දක් ඇති කර ගැනීම. අද අපේ රටේ කොල්ලෝ කෙල්ලන්ට වෙලා තියෙන්නේ මොකද්ද? එයාලා බයයි දෙයක් අත්හදා බලලා තනියම දෙයක් කරන්න. මොකද ඒගොල්ලන්ට කන්ෆිඩන්ස් නැහැ. තනියම දෙයක් පටන් ගන්නෙ කොහොමද? මූලික පියවර තියන්නේ කොහොමද? ඊට පස්සේ ඒක පවත්වාගෙන යන්නේ කොහොමද? එන ගැටලු වලට විසඳුම්, ඊට පස්සේ එන ගැටලු निराකරණය කරගන්නේ කොහොමද? නිසියාකාරව ගැටලුවක් ආවට පස්සේ ඒක විසඳ ගන්න ක්‍රම බොහොමයක් තියෙනවා. නමුත් ඒ ගැටලුව අති සාර්ථක අන්දමින් විසඳ ගන්න එකනේ මිනිස්සෙගේ දක්ෂතාවය කියලා කියන්නේ නේ. අන්න ඒකයි මිනිස්සෙගේ තියෙන වැදගත්කම. ගැටලු निराකරණය කරගන්න පුළුවන්. නමුත් අති සාර්ථක අන්දමින් ගැටලුව निराකර ගන්න මිනිස්සයා තමයි මහා ඉක්මනින් වේගවත්ව දියුණුවකට පත් වෙන්නේ. මෙහෙම දෙයක් තියෙනවා ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ට. ඒගොල්ලෝ හිතනවා මෙන්න මේ වගේ නෙගටිව් විදියට. අනේ මට අරග නෑනේ. අනේ මට මේක නෑනේ. මට iPhone එකක් තිබුණා නම්, නැත්තම් මට බයිසිකලයක් තිබුණා නම්, මට මේ දේවල් කරන්න තිබුණා. මට මෙන්න මේව වෙන්න තිබුණා. මට මෙන්න මේ දේවල් කළා සල්ලි හම්බ කරන්න තිබුණා. ඔන්න වගේ නොයෙකුත් කතා 1000ක් තියෙනවා කම්මැලි මිනිස්සුන්ට. හරිද? මම කියන්නේ කෙලින්ම කම්මැලි මිනිස්සුන්ට නටන්න බැරි නම් පොළොව වැදයි කියලා කතන්දරයකුත් තියෙනවනේ නේ. ඉතින් එහෙම වෙන්න එපා. මොකද මං කියන්නේ තනියම කට්ටක් කාලා ගේමක් ගහලා
ජීවන වෙන්න බලාගෙන ඉන්න ඔක්කොටම තමන්ට නැති දේවල් ගැන හිතන්න එපා. තියෙන දෙයින් පුළුවන් උපරිමය කරන්න බලන්න. මොකද අත්හදා බැලීමක් නැත්තම් ඒ දේ ගැනවත් ඔයාට කොහොමත් දියුණු වෙන්න බෑ. මොකද එකේ පන්ති ඉඳලා කියලා දෙන්න ඕන දෙයක් නෙමෙයිනේ. මං හිතනවා එහෙම නැහැ කියලා. හරිද? හරි. මෙහෙමයි. ඔයාට තනියම දෙයක් කරන්න බැරි නම් මේකට සහයෝගය ගන්න පුළුවන් අම්මලා තාත්තලාගේ නැත්නම් ඕන කෙනකින් ඔයාට කියන්නේ ඔයා හිතනවා නම් මට සහයෝගය ගන්න පුළුවන් අම්මලා තාත්තලාගෙන් නෙමෙයි වෙන අයගෙන්. කියන්නේ මට වඩා දැනුමක් තියෙන, මට වඩා බුද්ධියක් තියෙන, මට වඩා හැකියාවක් තියෙන මිනිස්සෙකින් කියලා. එහෙමනම් ඉතින් ඔයාට ගැළපෙන කෙනාගෙන් ඔය ඇඩ්වයිස් එකක් ගන්න. ඇඩ්වයිස් අරගෙන ජීවිතයට යම් කිසි දේවල් දාගෙන ඉස්සලාම තමන් කරන්න හදන දේ පටන් ගන්නයි ඕනේ. මූලිකම පියවර තමයි පටන් ගැනීම. පටන් ගත්තට පස්සේ ප්‍රශ්න ගොඩාක් රාශියක් එනවා. ඒත් මූලිකම දේ පටන් ගත්තට පස්සේ ඒක ඊට වඩා හොඳම අන්දමින් ඉස්සරහට කරගෙන යන බවට මම අනිවාර්යෙන්ම සාක්ෂි දරනවා. හරිද? ඉතින් මට අද කියන්න තියෙන්නේ සාර්ථක වෙන්න බලාගෙන ඉන්න අපේ සෙට් එකට ඔයාගේ තියෙනවා නම් බිස්නස් ප්ලෑන් එක නැත්නම් අනාගත එඩියුකේෂන් පාත් එක ඔයගේ එකී නොකී මේකී ගොඩක් හීන කන්ද තියෙනවා නම් ඒවා හිත ඉන්න එපා. ඇඳේ කාමරයකට වෙලා මනෝලෝකයක් ගහගෙන මම මෙහෙම වෙනවා කියලා හිතියට වැඩක් වෙන්නේ නැහැ. ඒක යථාර්ථයට ගේන්න ඕනේ මිත්‍රයා. ඒක නිසා අද අපි පටන් ගමු. මේ පටන් ගැනීම ඔබගේ ලොකුම ඉදිරි පියවරක් වෙන්න පුළුවන් නොඅනුමානයි. ඒක මට අද අනිවාර්යයෙන්ම විශ්වාසයි. හරි. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකෙන් අදට සමුගන්නවා. මම හිතනවා අපේ මගේ කෙල්ලෝ සෙට් එක මේ වීඩියෝ එකෙන් පුංචි දෙයක් හරි ඉගෙන ගත්තා කියලා. ඉතින් ඔයත් යමක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මම well mind with YouTube channel එකෙන්